ඔන්න ඉතින් අපි අනුරාධපුරේ ගියපු දෙවනි දවසේ අපි හිතුවා පයින්ම වගේ වෙස්සකිරිය පැත්තට ඇවිදගෙන යන්න. ඉතින් මේ ගමනදී අපි දැක්කා හරිම අව්‍යාජ මූණු ලස්සන ගම්මාන හරි සරල දීපයටක් ගත වෙන මිනිස්සු. හැබැයි මං හිතන්නේ ඒවත් එක්කලා යාට ගොඩක් දුෂ්කරකම් තියෙන්න ඇති. ඉතින් අපි පයින්ම වෙස්සකිරිය පැත්තට ගියා. වෙස්සකිරිය කියන්නේ ඉස්සර කාලේ හාමුදුරුවෝ වහන්සේලාගේ නවාතැන්පලක්ලු. මේක හරිම නිස්කලංක ලස්සන ගලකුලක්. මේක ඇතුළේ බලන්න දේවල් ගොඩක් තියෙනවා වගේම ඒක හරිම නිදහස් නිකන් තැන. ඉතින් අපි ගාල් නැගගෙන ගියා ඒක බලන්න. සමහර විට ගියාත්මකදී අපි මේවයි ඉන්නත් ඇති. හාමුදුරුවන්ට දාන එහෙම අරගෙන ගිහිල්ලත් ඇති. හිතට කියාගන්න බැරි තරම් නිදහස් හැඟීමක් එතනදී දැනෙනවා. ඈතට රුවන්වැලි සෑය ජේතවනය එහෙමත් පේනවා. මොනරු ඉන්නවා, ලස්සන සත්තු ඉන්නවා. හරිම නිදහස්. හැමදාම නාගරික ජීවිතයෙන් මිදිලා මේ වගේ ගමනක් යන එක නම් මාර ආතල් දෙයක් තමයි. හැම මාසෙකටම වතාවක් මේ වගේ කොහේ හරි යන්න ඕනේ කියලා ලොකු බලාපොරොත්තුවක් ඒ වෙලාවේ නම් මගේ හිතට ආවා. හැබැයි අපි මේ වගේ හරි ලස්සන තැන් වලට ගියාට පස්සේ අපි ඒ තැන් අනිවාර්යෙන් ආරක්ෂා කරන්න ඕන. අපි ගෙනියන කිසි දෙයක් ඒවයි දාලා එන්න හොඳ නැහැ. මොකද මම දැක්ක දෙයක් තමයි අපි අනේ තැන්වල සමහර වෙලාවට ප්ලාස්ටික් වගේ දේවල් තියෙනවා. ඒක නම් හොඳ දෙයක් නෙමෙයි. අපි අරන් යන කුණු අපි ආයි අරන් එන්නත් ඕන. මොකද මේවයි ඉන්න චූටි සත්තුන්ට ඒව ගොඩක් හානි කරවෙන්නත් පුළුවන්. අපි යාලගෙනත් හිතන්න ඕනනේ. ඉතින් මෙතෙන්ට වටවන්දනාවකින් එන නඩ එහෙමත් ඇවිල්ලා ඉන්නවා. මෙතන ඇත්තටම එයාලට හොඳ විවේක ගන්න තැනක්. මෙතෙන්ට වටේම ලස්සනට පේනවා. මේ වගේ යනකොට ඉතින් පරිස්සමෙන් අඩිය තියලා යන්න ඕන සිහි කල්පනාවෙන්. අනතුරුදායක විදියට ඡායාරූප ගන්න ගියොතින් වැටිලා ලිස්සලා ගියොතින් එන්න වෙන්නේ කෑලි එකතු කරගෙන තමයි. ඇත්තටම වෙස්සකේ කියන්නේ හොඳ ලස්සන තැනක්. අනිවාර්යෙන් යන්න ඕන තැනක්. ඔයාලා ගිහිල්ලා නැත්නම් අද මොනවාලත් යන්න. ඉතින් මෙහෙම තමයි මම වෙස්සගිරියට ගියේ. ඇත්තටම මිනිස්සෙක් වුණාම කොළ පාටක් දැක්කම දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. ඇස් දෙකට ඒ වගේ සැපක් තවත් නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. ඔයාලත් අනිවාර්යෙන් වෙස්සගිරිය ගිහින් බලන්න. ഇതുവരെ മൂടും വിഷാദം മായ്ക്കും വിചാരം